සර් මේ වැඩේ මේ විදිහට කරන්න බෑ සර්. අපි අනිත් ඩිපාර්ට්මන්ට්ස් උත් ඉන්වෝල් කරගන්න ඕනේ. නැත්තම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඒගොල්ලන් දන්නේ නැහැනේ මොකද්ද මේක වෙන්නේ කියලා ඉවරලා. තමොන්ට පිස්සුද? මෙතන මේ හැමදේම දන්න මම ඉඳිද්දි වෙන අය මේකට ඉන්වෝල් කරගන්න. එහෙම නෙවෙයි සර්. මේකේ අන්තිමට අවසානයේ වැඩ කරන මිනිස්සු ටික විතරනේ දන්නේ මේකේ මොකද්ද ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න මොනවද මේකේ මොනවද හැදෙන්න ඕන කියන එක ඒගොල්ලන් විතරනේ සර් දන්නේ. අපි ඒගොල්ලන්ව මේකට ඉන්වෝල් කරගන්න තු මේ වැඩේ කරන්න බෑ ඇත්තට. අයිසේ මේ අහනවා. උන් කරන ඔක්කොම මම දන්නවා. මට වැඩිය දන්න එකෙක් මේ ඔෆිස් එකේ පෙන්නපන් බලන්න. තමුන් මං කියන විදිහට වැඩේ ඉවර කරනවාකෝ. ඕකේ සර් ඕකේ. හරි. අපි සර් කියන විදිහටම වැඩේ කරනවා. අපි බලමු සර්. මම මුලදීම කිව්වා මේ වැඩේ පටන් ගන්න ඕනේ මේක මෙහෙම කරන්න බෑ කට්ටිය තව ඉන්වෝල් කරගන්න ඕනේ කියලා. තමුන් මං කියන දෙයක් අහන්නේ නැහැනේ. කවුරුත් මං කියන දෙයක් අහන්නේ නැහැ. තමුන් ඔක්කොම පණ්ඩිතයි. සර් අපිනේ සර්ට කිව්වේ මේක මේ විදිහට කරොත් එම ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා අන්තිමට. තමුන් මාත් එකට කියාගෙන නේද? කෝ පෙන්නනෝ බලන්න. තමුන්ලා මට මේක මෙහෙම කරන්න එපා කියලා කිව්වා කියලා සාක්ෂි පෙන්නනවා. එතකොට ප්‍රශ්න ඉවරයිනේ. තමුන්ලා මට එහෙමයක් කිව්වේ නැහැ. කිසිම කෙනෙක් මට එහෙමයක් කිව්වේ නැහැ. නිකම් බොරු කතා කියන්න එපා ඊසේ. තමුන්ට මේ රස්සාවේ ඉන්න ඕන නම් කට පියාගෙන පාඩු ඉන්නවා.